හරි ඉතින් කොහොමදවට මේ වැඩිගෙද මං කතා කරන්න කොහොමද කැප්කට්ගේ ප්‍රෝ පීචස් පාවිච්චි කල්ලා එඩික් කරගත්තු වීඩිය එකක් කොහොමද ෆ්‍රී රෙන්ඩ කරගන්න කියලා. ඉතින් මේ වැඩේ කරන්න අපි කිසිම ඉල්ලිගල් මෙතඩයක්වත් නැත්තන් මේ සොෆ්ට එක ක්‍රැක් කල්ලවත් මේ වැඩේ කරගන්න අපි ඒ වෙනුවට පුංචි ට්‍රික්කයා පාවිච්චි කල තමයි මේ වැඩේ කරගන්නේ. ඉතින් මේ වැඩේ කරන්න කලින් බලන්න අපි සස්ප්‍රයික් කල නැත සස්ප්‍රයික් කරන්න තමත කරන්න එපා ඉතින් දැන්න පියන් කොහොමද මේ වැඩේ කරන්න කියලවලන්න. හරි ඉතින් වාට පේනති දැම්ම මෙතැදි වීඩියක් ෙඩි කරගන තින පෙන්ගුල්ලන්න වීඩිය එකක් ඉතින්ම මෙතැදි මේක කැප්කට්ගේ තියෙන ප්‍රෝපීචස්ටිය පාච්චි කල තින ට්‍රන්සිෂන් වගේ දේව හරි ම මේ වැඩේ කරන්න ඉස්සලවාට පෙන්න්න ම මේක එක්ස්පෝට් කරන්න ගේතින් වාට පේන ඇති මේ සොප්ට එක අපිට මේක එක්ස්පෝට් කරන දෙන්න ප්‍රෝ එකට ජොයින්න එන්න කියලා කියනවා හරි දැඟ බලමු කොහොමද මේක ෆ්‍රී එක්ස්පෝට් කරගන්න කියලා ඉතින් අපි ඉස්සලම කරන්න ඕන මේ අපි එඩික් කරගත්තු ඔක්කොම කලික්තික ඕල් සිරෙත් කරගන්න එක ඊට පස්ස අපට උල මේකුට රයි කලික් කල්ලා මේ තින ක්‍රියට් කම්පවන්් කලිප් කියන එක උඩ කලික් කරන්න හරි ඉතින් ඊට පස්සේ අපිට මුල මේකුඩ අයරයි කලික් කල්ලා මෙතන තියනවා ප්‍රී පොසෙස් කම්පවන්් කලික් කියලා ඔප්ෂන් එක අන්නේකුට කලික් කරන්න ඕන හරි ඉතින් එතකොටවාට පේනති මෙතන මේ පුජි ප්‍රගේශයක් වෙනවා ප්‍රීප්‍රසින් කියලා ඉතින් අප මේක ඉවරෙනකම් පොඩ්ඩක් කලා බලාගෙනින් ඕන හරි ඉතින් වට පේනවතිගේ ප්‍රොසෙස් එක ඉවරයි හරි දැන් අපි කරන්න නොන අපේ කම්පියුටගේ ෆයිල් එක්ස්පලෝර් එක ඕපන් කරගන්න එක හරි ඉතින් ඊට පස්සවට පුළුව මෙතන්දි ලෝකල්ඩික් සීකට යන්න ඉති ම මේ යන ෆයිල් පාත්තක පල්ල ඩිට්‍රේෂණ එක දාලා තියන්න වාට පුළුව එක බලාගන්න ඔයාලගේ කම්පියුටගෙත් මේ ෆයිල් පාත්තකට යන්න හරි දැම යන මෙතැන්දී යස කියන ෆෝල්ඩ එකට ඊට පස්සේ මගේ යුසේ කවන්් එක සිලිට් කරගන්න හරි ඉතින් ඊට පස්සේ ම මෙතැදි පල්ලට යන මෙතන තිනවා ඇප් ඩේට කියල ෆෝල්ඩ එක ඉතින් වාට සමාරයට මේ ඇප් ඩේට කියන ෆෝල්ඩ එක හොයාගන්න බැරිවෙයි ඉතින් එතකොට වැඩ කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ තින ඩොට්තුනට ලික් කල්ලා ඔප්ෂන් කියන එකට යන එක හරි ඉතින් ඊට පස්සවට පුල වීවල්ට හිල්ලා ඔයාලට ඔයාට පුළුවන් මෙතැදි මේ හයිට ෆයිල්න් ෆෝල්ඩස් කියන යටතේ තියෙන සෝ හයිට ෆයිල් කියන එකට ටික් එකක් දාලා ප්ලයි කල්ල ඕකේ කරන්න ඉතින් එතකොටවාට අනිවාර මේ අප්ඩේට කියන ෆෝල්ඩ එක තියන්න ගන්න හරි ඉති ඊට පස්සවට පුල මේ ඕපන් කරගන්න ඉතින් මෙතන් තියෙන ලෝකල් කියල එකක් ඒකත් ඕපන් කරගන්න හරි ඉතින් මෙතැද තියෙනවාට පේනති කැප්කට් කියල එකක් ඒකත් ඕපන් කරගන්න ඕන හරි ඊට පස්සේ අපිට පුුව යුස ඩේටවලට යන්න ඊට පස්සේ මෙතන මේ ප්‍රජෙක්් කියන ඕපන් කරගන්න ඕන හරි ඉති ඊට පස්සවට පේනවත මේ උඩම තින ඩොට්කොම් ්‍රා් කියල පෝඩ්ඩක් අන්න එක තම ඕපන් කරගන්න ඕන හරි දැන්වට පේනති මෙතන යටම පෝල්ඩයක් තින දොලා දහනම කියලා තින් මම එක දැන් ඕපන් කරගන්න හරි ඉතින් ඊට පස්ස අපි කරන්න ඕන මේ රිසෝසස් කියන පෝඩ් එක ඕපන් කරගන්න එක ඊට පස්ස මේ කම්බිනේෂන් කියන එක හරි ඉතින් දැන්වාට පේනවති මෙතන වීඩියෝ දෙකක් තියෙන ඉතින් අපි මේ වීඩියෝ එක කෝපන් කරල බැලුවතින් ඉතිවාට පේනවති මේ වීඩිය එක ඕපන් කරවති මේක ප්ලේ කරන්න බෑ හරි ඒවුණට දැන් අපි කරන්න ඕන මෙන්න මේ වීඩියෝග ඇරගෙන වෙල්ලා අපේ කැප් කට් එකට අය ඉම්පෝර්ට් කරගන්න එක ඉතින් වාට පුළුවන් මේක ලේසින්ම ඇදගෙන විල්ල කැප් කට් එකට දාන්න ඉතින් ඊට පස්සවට පුළුවන් අපේ ඔරිජින ටිප් එකති අන්නෙකුඩ අය රයි කලික් කල්ලා මේක ඩීක්ටිවේට් කරගන්න මේ තින ඔක්ෂන් ඩක්ටිවේට් කලික් කියල අන්නෙකුට කලික් කර ඇති ඊට පස්සවට පුල මේ කලිප් එක ගාන්ට ටයිම් ලයින් එකට හරියන විදිට හදාගෙන මේක එක්ස්පෝට් කරගන්න ඔහට පේනවති දැන් අපිට ප්‍රෝ එකට ජොන්නන්න කියලා මැසජයක් කියන්න අපට පුළුවන් කිලිම මේ එක්ස්පෝට් කරගන්න තිම මෙතැද එක්ස්පෝට් කියන පට්නකොට කලික් කරන්න හරිතින් දැන්වාට පේනති ඒ වීඩියෝ දැන් එක්ස්පෝට් ලා ඉවර ඉතින් ඔන්න ඒදේ තම අප මේ විඩි කතා කරේ කොහොමද කැප්කට්ගේ ප්‍රෝපීචස් පාචිකල ටික් කරගත්තු වීඩියක් කොහොද ්‍රී රෙද කරගන්න කියලා හරි වීඩිය හොබයින ලයික අදදා නමත කරන්න බයි වගේ සස්ක්‍රයිප් කල නැත සස්ක්‍රයි් කරන්න අමතක් කරන්න බා ඉතින් අප අලුත් ඩි හම්බෙනක වාට සුබදසා